මම මේ වීඩියෝ එක කරන්නේ 24 වෙනිදා. හැබැයි මම මේක පෝස්ට් කරන්නේ 25 වෙනිදා නත්තල් දවසේ. අපි යනවා නත්තල් දවසට හරියටම කලින් දවසේ ආදරණීය යාළුවෝ කට්ටියකට නත්තල් අරගෙන. මට මේ වැඩේට කතා කරන්නේ සමීර අයියා. ඉතින් චාරුක අයියාත් මේ වැඩේට සහභාගී වුණා. ඉතින් අපි දෙන්න ඇත්තටම සමීර අයියා කතා කරාම බොහෝම කැමැත්තෙන් මේ වැඩේට සම්බන්ධ වුණා. ඔන්න දැන් ඉතින් නත්තල් අරන් යන්න නත්තල් සීරට අඳින්න ඕනේනේ. බලන්නකො වෙන දේ. ලෝජි මොකද්ද? එකපාරට අපි අඳින පැත්තට මරණයක් අරන් එනවා. එතකොට තමයි අපි දන්නේ අපි හිටියේ කනත්තක කියලා. කොහොම හරි ඉතින් ආයි අඳින ගත්ත කට්ටියම අඳිනකොට මේ මරණයට ගිය කට්ටිය අපිට අත වනාගෙන ගියා. ඒගොල්ලෝ ඉතින් දකින්න නැති අපි නත්තල් සීයලට අඳිනවා කියලා. ඔහොම ඉතින් අපි තුන් දෙනා ඇඳගත්තා. මට පොඩ්ඩක් රැවුල දාගන්න අමාරු වුණා. ඒක තේරුන්නේ නැහැ. පස්සේ චාරුකයි ඒක හැදුව මොකක් හරි වෙලා ඒකට. ඊට පස්සේ ඉතින් අපි තුන් දෙනා ලස්සනට ඇඳලා කරලා තෑගි බෝගත් අරගෙන දැන් යන්න හදන්නේ. දැන් අපි වාහනේ පාක් කරලා එතෙන්ට යන්න හදන්නේ. ළඟටම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම කියන්නේ නෑ ඔයාලම බලන්නකෝ අපි කවද හම්බෙන්නේ යන්නේ කියලා. ඉතින් මං හිතන්නේ යාලා අපිව දැකලා සෑහෙන්න සතුටු වුණා. යාලට හිතා ගන්න බැරි වුණා. ඒගොල්ලෝ පුදු වුණා. මොකද කට්ටිය කලින් කියලා තිබුණේ නැහැ නත්තල් සීල තුන් දෙනෙක් එනවා කියලා. කොහොම හරි ඉතින් අපි කේක් එකක් කපලා මේ ඉන්නේ පියසීලි. එයා තමයි කේක් එක කැපුවේ. එයාත් මෙතන ඉන්නේ කෙනෙක්. හරිම හොඳ යාළුවෙක්. ඉතින් අපි කට්ටිය ගොඩාක් සින්දු කියලා කාලා බීලා සතුටු වුණා. ඉතින් බලන්න පුළුවන් ඔයාලට මේ වීඩියෝ එකේ අපි යාළුවත් එක්ක ඩාන්ස් කරා. මේ බලන්න මම ඩාන්ස් කරනවා. හරිම ෂොක්. මට මේ මොහොත ඇත්තටම මගේ ජීවිතේ මං හිතන්නේ මම සමරපු හොඳම නත්තල් දවස කියලා මට කියන්න පුළුවන්. සමීර අයියා මේ යාළුවෝ ටික මීට කලින් ඉඳලම දන්නවා. මොකද එයා කිහිප වතාවක්ම මෙතනට ඇවිල්ලා මේ යාළුවන්ට උදව් කරලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ බලන්නකො පියසීල් කියන්නේ සමීර අයියාගේ පරණ යාළුවෙක්. දෙන්න හොඳට ඩාන්ස් කරනවා. ඉතින් කට්ටිය දට කාලා බීලා ඩාන්ස් කරලා ඉන්න වෙලාවේ මේ ඔන්න දැන් අත්තා සියන තෑගි අරගෙන බලන්නකො කට්ටියගේ ඕනේ තියෙන හිනාව. ඉතින් හැමෝටම අපි තෑගි බෝග දීලා ටටා බයි කියලා ඉතින් දැන් එයාලගේ සමු ගන්න තමයි හදන්නේ. ආදරේ හරි ඉතින් අපි අද නත්තල අරගෙන නත්තලත් එක්ක ආදරයක් අරගෙන අපි ආවා යාළුවෝ ටිකක් හම්බෙන්න. ඉතින් ඔයගොල්ලෝ අපිත් එක්ක බැලුවා වීඩියෝ එක බැලුවා. ඉතින් මේක ඇත්තටම මට මේ වැඩේට මේ පින් වැඩේට ආරාධනා කරේ සමීර අය. ඉතින් thank you so much. ඒක ලොකු පිනක් සමීර අයට මම මේකට සම්බන්ධ කරගත්තට. ඒ වගේම මේ වීඩියෝ එක බලලා ඕගොල්ලෝ සතුටු වුණා. මොකද අපි මේක කරලා සතුටු වුණා. අපිට ගොඩාක් සතුටුයි. යාළුවගේ මූණේ හිනාවල් දැක්කම සෑහෙන සතුටුයි. ඉතින් හරිම සතුටුයි. ඉතින් ඒ සතුට ඔයාලත් දැකලා සතුටු වෙනවා නම් ඒ කියන්නේ ඒක පින. සතුට කියන්නේ පිනනේ. ඒ පින ඔයාලටත් අයිති. ඉතින් මේක බලලා ඕගොල්ලොත් ඒ සතුට. ඒ කියන්නේ පින ඇති කරගත්තා නම් මේක ෂෙයා මේ පින ෂෙයා වෙනවා ඔයාලටත්. ඒ කියන්නේ පින අනුමෝදන් වෙනවා. ඉතින් ඒ ගැනත් මට සතුටුයි.
ඉතින් අපි මේ වගේ තව වැඩකින් අනිවාර්යෙන් හම්බෙමු. ඔයාලටත් පුළුවන් නම් පුළුවන් තරම් මේ වගේ දේවල් හොඳ දේවල් මේ වගේ අනිතට උදව් කරන්න පුළුවන් දේවල් සතුටු කරන්න පුළුවන් දේවල් මේ පින් ලබා ගන්න පුළුවන් දේවල් පින් බෙදන්න පුළුවන් දේවල් කරන්න.